කවුද? බාසයේ. බාසයේ. ඔව්. අයියේ මම අයියේ. මොකද බං? අම්මට. වරේ. ඒ මොකද බං? අනේ මේ රෑ තල්ලු. වැඩක් නෑ අයියේ ජීවිතේම ඉවරයි. මොකද උනේ කියහන්කෝ. ඉස්තරේ කියහන්කෝ. මේකේ අයියේ මේ චේන් එක පයින්නවා අයියේ. නෑ අයියේ කතා කරලා. බලමු. හරි. අනේ අයියේ ලොකු. මලේ. ඔව් අයියේ. ඒකේ බල්ලගේ පොට ගිහිල්ලා බන් දියේ. බල්ලගේ. බල්ලගේ පොට ගියට අයියේ බයිසිකලේ. යකෝ බල්ලගේ පොට ගියාම රෝද ඉස්සරහට යනවා. ඉස්සරහට ගියාම චේන් එක පයින්නවා. අන්බැලන්ස් නේ බං. හරි. අන්බැලන්ස් නේ. ඒක එහෙනම් බල්ලේ කරවර බයිසිකලේ යවුලන්නේ නැද්ද? නෑ මේ බල්ලගේ ප්‍රශ්නේ හින්දා තමයි මේ චේන් එක පයින්නේ. ඒ කියන්නේ අයියා කියන්නේ මේකේ වෙන්නේ චේන් එක පයින්නවා. චේන් එක ඒකනේ උනේ අයියේ. මේකට මල්ලි උඹ මෙහෙම කරහන්කෝ. ඉබ්බා. එහා පැත්තේ උතන කඩේ තියන්නේ මේ පල්ලමේ. පල්ලගේ පොට ගිහිල්ලා තියෙන්නේ. ලොකු ඔයලා කඩේ. ඔව්. පල්ලමේ ලොකු ඔයලා කඩේනේ. ඔව්. ඒකට ගිහිල්ලා උඹ අරන් වරෙන් බල්ලේ. හරි. මම මේ වැඩේ කරලා දෙන්න බෑ. හරි. මං යමන්කෝ බල්ලේ කරවන්න. මං ගෙන්න. කමඩ බැදුනේ චණ්ඩි කියලා කමඩ දුන්නේ ගිනි රටම දන්නේ අපි විස්තර අතේ ගිනි අවි අයියේ මේ අයියේ චූටි අවුලක් වුණා අයියේ මේ අයියේ මෙහෙමයි මේ බල්ලෝ නෑ අයියේ බල්ලෝ එක්කවත් නෑ මේ ඉතින් බල්ලේ නෑ අයියේ මේ පූසෙක් ගෙනාව මොකක් හරි ජිල් මාට්ටයක් දාලා දෙන්නකෝ ඈ බං බල්ලෙක් කියන්නේ යකෝ පාරේ බල්ලෙක් දැන් තෝගින් හෙව්වේ. ඔව් යකෝ බල්ලෙක් කියන්නේ මේ මන් දැන් පෙන්නලා ඇරි මේ ඇනේ මේ යකෝ බල්ලා කියන්නේ මෙන්න මේ කෑල්ලට මේ පතුරයි. හරි මේ අයියා කිව්වේ බයිසිකලේ අවුලක් නැහැ කියලා. බයිසිකලේ අවුලක් නෙමෙයි යකෝ බල්ලෝ පූසෝ මෙව්වට දාන්න බෑ. මීහරකා. ගිහිල්ලා අරන් වරෙන් මෙන්න මේ බල්ලෙක්. අනේ ගොඩ නාම්බා. මේ පතුරයි මේ ඇන දෙකයි මේ. හරි. අයියා කිව්වේ බයිසිකලේ අවුලක් නැහැ මේ. ඒක හරි කමක් නැහැ. යකෝ බල්ලෝ ගෙනල්ලා මෙතන දඩයන් කරන්න යකෝ බල්ලෝ පූසෝ ගෙනල්ලා. ඉතින් මේක බල්ලෙක් කරවන්නේ. ඉස්සා.